දරුවනේ අපි අද ඉඳන් 7 වෙනි ප්‍රශ්න පත්‍රයේ මූලික කොටස් සාකච්ඡාව ආරම්භ කරනවා. 7 වෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාංක 1 අපි සැලකිල්ලට ගමු. ආර්ථික විද්‍යාව වෙනත් ස්වභාවික විද්‍යාවන්ගෙන් වෙනස්ව සමාජ විද්‍යා ගණයට අයත් වීමට හේතුවක් නොවන්නේ කුමක්ද කියලා තමයි අහන්නේ. දැන් අපි හැමෝම දන්නවා ආර්ථික විද්‍යාව විද්‍යාවක්. මොකද හේතුව ආර්ථික ගැටලු විසඳීම සඳහා භාවිතා කරන්නේ විද්‍යාත්මක ක්‍රමය. දෙවෙනි එක තමයි අපි විද්‍යාවල් ශාස්ත්‍රීය වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ස්වභාවික විද්‍යාවන් සහ සමාජ නැත්නම් සමාජීය විද්‍යාවන් කියලා. එතකොට social sciences and natural sciences. දැන් අපි සමාජ විද්‍යාව ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාව කියන සානරයට ඒ කියන්නේ මේ කැටගරි එකට ඇතුළත් වෙන්න බලපාන කරුණු කීපයක් කියනවා අපි. මේ කාරණා නිසා අපිට කියන්න පුළුවන් ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යා කුලකයට අයිති කියලා. මහාචාර්ය සැමුවෙල්සන් කියන්නේ සමාජීය විද්‍යාවන් අතර රැජින ආර්ථික විද්‍යාව කියලානේ. එතකොට දැන් අපිට යම් කාරණා කියන්න පුළුවන් මෙන්න මේ කාරණා නිසා තමයි ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක් බවට පත් වෙන්නේ කියලා කියන්න පුළුවන්. එහෙම කාරණා ලැයිස්තුවක් තමයි මේ තියෙන්නේ. හැබැයි මේ තියෙන ඒවායින් එකක් ඒ ලැයිස්තුවට ඇතුළත් වෙන්නේ නැහැ කියලා කියනවා. ඉතින් අපි ඒක තමයි හොයාගන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි එක ඉතා පැහැදිලිවම හරි. මානව හැසිරීම පදනම් වීමනේ. දැන් ස්වභාවික මේ සමාජ විද්‍යාවක තියෙන්න ඕනේ මූලිකම දේ තමයි මිනිස්සුන්ගේ හැසිරීම ගැන තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. භෞතික අර නැචරල් පිනොමිනා භෞතික සිදුවීම් ගැන නෙමෙයි කතා කරන්නේ. ලෝකේ සිදුවෙන්නා වූ විවිධ භෞතික ද්‍රව්‍යාත්මක සිද්ධි ගැන නෙමෙයි කතා කරන්නේ සමාජ විද්‍යාවේ. සමාජ විද්‍යාව තනිකරම ફોකස් කරන්නේ මිනිස්සුන්ව. ඒ මිනිස්සුන්ගේ හැසිරීම ගැන මිනිස්සු ඇයි තරහ ගන්නේ, මිනිස්සු ඇයි රණ්ඩු වෙන්නේ, මිනිස්සු ඇයි යුද්ධ කරන්නේ, මිනිස්සු ප්‍රේමය වගේ දේවල් පසුපස හඹාගෙන යන්නේ ඇයි, මිනිස්සු ඇයි මත්පැන් වලට ඇබ්බැහි වෙන්නේ, ඇයි මිනිස්සු සියදිවි හානි කරගන්නේ නේද? ඔය වගේ දේවල් පිළිබඳව සියුම්ව කතා කරලා විභාගය අසමත් වෙන්නේ ඇයි වැඩි පිරිසක්. දැන් අපිට තර්කානුකූලව කියන්න බෑ. මම හැමදාම කියනවා වගේ දැන් 2025 අපේ දරුවන් 15090 දෙනෙක් විභාගෙ ෆේල් වුණානේ. දැන් මේක කාටවත් තර්කානුකූලව කියන්න බෑ. මෙන්න මේ කාරණා නිසා තමයි ළමයි ෆේල් වෙන්නේ කියලා. දැනුම නැතිකම, දැනුම ලබා ගන්න තියෙන අපහසුව, පොත්පත් නැතිකම, තොරතුරු නැතිකම, ගුරුවරු නැතිකම වගේ කාරණා කියන්න බෑ. දැන් අපි ඉගෙන ගන්න කාලේ අපිට එහෙම කියන්න පුළුවන්කම තිබුණා. අපිට පුතේ තොරතුරු හොයාගන්න ක්‍රමයක් තිබුණනේ. අපේ පුස්තකාලේ මට මතකයි ওই මහාචාර්ය ලක්ෂ්මන්ගේ ආර්ථික විශ්ලේෂණය කියන පොත සහ ඒ කාලේ ඔය මහාචාර්ය ලක්ෂ්මන්ගේ ගුණසේකරයි එකතු වෙලා මේ පුංචි පොත් තුනක් ලියලා දුන්නා ආර්ථික විද්‍යාවට. ආර්ථික විද්‍යාව 1 2 3 කියලා. පළවෙනි එක රුපියල් 7යි අපි ගත්තේ ඒ කාලේ. දෙවෙනි එකට රුපියල් ඒකත් 7යි. තුන්වෙනි එක රුපියල් 11යි. ඒත් රුපියල් 25ක් අරගෙන ගියපුවාම ඔය පොත් තුනම ගන්න පුළුවන්. ඉතින් ඒ පොත් තුන විතරයි. ඒ පොත් තුනට අමතරව ඒකෙම පොඩි ඇඩ්වාන්ස් වර්ෂන් එකක් තමයි ওই ආර්ථික විශ්ලේෂණය කියලා කියන්නේ. ප්‍රොෆෙසර් ලක්ෂ්මන් ලියපු එක. ඔය ටික තමයි අපේ පුස්තකාලේ තිබුණේ. තොරතුරක් ඕනේ වුණොත් හොයාගන්න විදිහක් නැහැ. එතකොට අපිට එහෙම මහා විශිෂ්ට ගණේ ගුරුවරු හිටියෙත් නැහැ. අපිට විෂයන් දෙකක් විතරම එක ගුරුවරයෙක් එක ටීචර් කෙනෙක් තමයි ඉගෙනුවේ. ඒ ටීචර්ත් මේ අලුත් උපාධිධාරී ගුරුතුමියක්. එතුමිය අර දැන් සාමාන්‍ය දුෂ්කර පළාත් වලට දානවනේ පළවෙනි පත්වීම. අන්න එහෙම ආපු ගුරුතුමියක්. එතුමිය තාම හොඳ ගුරුතුමියක්. හැබැයි අර උගන්වල පළපුරුද්දක් නැහැ. එහෙම ඒවා තිබුණා ඉස්සර. දැන් ඇත්තටම එහෙම ඒවා නැහැ. දැන් වලට තොරතුරක් හොයාගන්න ඕන නම් Google කරලා මාතෘකාව ගහන්න විතරයි තියෙන්නේ. මේ මාතෘකාවට අදාළව කතා කරපු දේවල් ඕන තරම් තියෙනවා. ඒවේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. හැබැයි ළමයෙකුට සාමාර්ථයක් ගන්න බැරි තරමටම තොරතුරු දැනුම දත්ත හොයා ගැනීමක් කරන්න බෑ කියලා වර්තමානයේ එකඟ වෙන්න බෑ. මෙතන තියෙන තනිකරම සමාජ විද්‍යාත්මක ප්‍රශ්නයක්. මේක වෙනම අධ්‍යයනය කරනවා. ඕක මේ බොරු වෙන දේවල් නියැදි මාන අරගෙන මේ හරි මේවා කරන්න ගියා. මෙහෙමයි උනේ. ළමයි ටියුෂන් ගියේ නෑ. නැත්තම් ළමයි ටියුෂන් ගියා. ළමයි අපේ පන්තියට ආවේ නෑ. ළමයි ඉස්කෝලේ යන්නේ නෑ කියනවට වඩා වෙන එකක් මේක ඇතුලේ තියෙනවා. මේක මම දන්නේ නෑ මොකද්ද කියලා. ඒක හොයන්න ඕනේ. මේ ලංකාවේ විශ්වවිද්‍යාල තියෙනවා. ඒක සමාජ විද්‍යා පීඨයන් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ තමන්ගේ දරුවන් දාලා මේ රිසර්ච් එක කරන්න ඕනේ. මේක කරන්න ඕනේ පුතේ. මේක සමීක්ෂණයකින් හොයන්න ඕන දෙයක්. අපිට පුදුමයි මේක. මේක මෙහෙම වෙන්න බෑ. මේක පිටිපස්සේ අපිට පේන්නේ නැති මොකද්ද එකක් තියෙනවා. ඉතින් ඕකේ එක එක්කෙනා තම තමන්ගේ ලෝක ඇතුළට ගිහිල්ලා ඒගොල්ලන්ගේ මානයන්ගෙන් මෙහෙම කතා තර්ක විතර්ක කරනවට වඩා
ඒක හිතලු කියන්න ඕනේ නැහැ. මේක අභිමතානුරූපී වෙන්න බෑ. මේක අනිවාර්යෙන් සමීක්ෂණයක් කරන්න ඕනේ. මේක බොහොම සමාජ විද්‍යාත්මකව බොහොම පරීක්ෂණයෙන් කරලා බලන්න ඕනේ. ඇයි මෙහෙම ළමයි මෙච්චර අසමත් වෙන්නේ කියලා. අර ඒ සාමාර්ථ අඩුවීම වගේ දේවල් ගැන මම හැමදාම කියනවා ඒක සාමාන්‍ය දෙයක්. ඒක ගැටලුවක් නෙමෙයි ඇත්තටම කියනවා. හැම ළමයාම මේකක් ගන්න ඕනේ නැහැ. මේ එකක් අරන් දෙන්න පුළුවන් කල කවුරු කරේ ඒක කරන්නත් බෑ. සාමාන්‍ය දෙයක් නේ ඕන කෙනෙකුට තේරෙනවනේ ඒක. නමුත් දැන් විශාල සංඛ්‍යා පිළිබඳ න්‍යාය කියලා එකක් තියෙනවා large numbers කියලා. ඒතර විශාල පිරිසක් පන්තියක ඉන්නකොට ඒ සාමාර්ථ ගොඩක් ඒ පන්තියේ තියෙන්න පුළුවන්. ඒක වෙන කතාවක්. ඒක නෙමෙයි මේ කියන්නේ. හැම ළමයෙකුටම මම ඒකක් අරන් දෙනවා වගේ එකක් සාමාන්‍යයෙන් එහෙම කරන්න අමාරුයි. නමුත් මම කියන්නේ හැම ළමයෙක්ම සමත් කරන්න පුළුවන් ගුරුවරයෙකුට. එහෙම බැරි නෑ. හැම ළමයෙක්ම සමත් කරන්න පුළුවන්. එතකොට ඔයාලා කාගෙන් ඉගෙන ගත්තත් පන්තියකට ගියත් නැතත් පාසලට ගිහිල්ලා ඉගෙන ගත්තත් මොන ටියුෂන් ගුරුවරයෙක් ඉගෙන ගත්තත් ඒ සාමාර්ථයක් ලබා ගැනීමේ හැකියාව ඕනෑම ළමයෙකුට තියෙනවා. ඒකත් ලැබුණේ නැහැ කියලා කියන්නේ ඒක ගුරුතුමාගේ හෝ පාසලේ හෝ විෂය නිර්දේශයේ හෝ ගැටලුවක් නෙමෙයි. ඒක දරුවෝ ඇතුලේ තියෙන ගැටලුවක්. මේක අඳුන ගන්න ඕනේ මොකද්ද කියලා පරිේශනාත්මකව. ඒක තමයි ප්‍රධාන වගකීම වෙන්නේ. එහෙම නැතු මේ පොත් ලිව්වා කියලාවත් දැන් අපි මේ කරන මේ වගේ දේවල් වලින් ඒක කරන්න බෑ. මොකද ගැටලුව අඳුන ගන්න බෑ මොකද්ද කියලා. දත්ත සහ තොරතුරු දැනුමේ මොකක් හරි උණතාවයක් තියෙනවා නම් හරි. දැන් මේ වගේ සාකච්ඡා ඇත්තටම ප්‍රයෝජනවත් වෙනවා ළමයෙකුට ලකුණු ප්‍රමාණය වැඩි කරගන්න. රෑන්ක් එකක් ගන්න, ඒකක් ගන්න. එහෙම කණ්ඩායමකට මේක ප්‍රයෝජනවත් වෙනවා. නමුත් මම කියන්නේ මේක හැමෝටම ප්‍රයෝජනවත් වෙනවා තමයි. නමුත් මම කියන්නේ අර විශේෂ ගැටලුවක් හින්දානේ අර ළමයා ෆේල් වෙන්නේ. ඒ ගැටලුව අඳුර ගන්න නැතුව අපි මේ දත්ත හා තොරතුරු දෙන්න ගියා කියලා ওই පැත්ත විසඳෙන්නේ නැහැ. මොකද දත්ත තොරතුරු නැතිකම නෙමෙයි අර අසමත් වීමට හේතුව. මට තේරෙන්නෙත් නැහැ. ඒක හොයන්න ඕනේ දරුවෝ. ඉතින් මම බොහොම මේ කවුරු හරි කෙනෙක් බලනවා නම් මේක බලධාරී. ඒගොල්ලෝ තීරණය කරන්න ඇත්තටම මේක වෙනම හොයන්න ඕනේ. මේක තම තමන්ගේ හිතලු ක්‍රියාත්මක කරන්න එපා කියන එකයි මම කියන්නේ. විශ්වවිද්‍යාලවල සමාජ විද්‍යා පීඨ තියෙනවනේ. ඒගොල්ලන්ට කියන්නේ මේ පිළිබඳව හොයලා දෙන්න අපිට. ඇයි මෙහෙම අසමත් වෙන්නේ කියලා ළමයි. මේක ලොකු ප්‍රමාණයක් නේ මේක. ඉතින් කොහොම හරි මානව හැසිරීම මත පදනම් වීම කියන එක අපිට පැහැදිලිවම ගන්න පුළුවන් ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක් වීමට බලපාන මේ මිනිස්සු ගැන තමයි අපි කතා කරන්නේ. ඒක හරි. කල්පිත පරීක්ෂණ සිදු කිරීමේ තියෙන අපහසුතාවය. ඒක හරි. කල්පිත පරීක්ෂණ කරන්න අමාරුයි. සමාජ විද්‍යාත්මක කාරණානේ. මේක මිනිස්සුන්ගේ හැසිරීම එක්කනේ මේක තියෙන්නේ. ඒතර කල්පිත පරීක්ෂණ කරන්න බෑ. විද්‍යාගාරයකට ගිහිල්ලා අනිකුත් සාධක ස්ථාවරව තියාගෙන නේද? මේ අපිට අවශ්‍ය කරන කාරණේ විතරක් වියුක්තව අරගෙන ඒ කාරණේ මත පදනම මේක කොහොමද වෙන්නේ කියලා එහෙම පරීක්ෂණ කරන්න බෑ ආර්ථික විද්‍යාවේ. වගේ සමාජ විද්‍යාවන්ගේ. නේද? දැන් අපිට අපි හිතමුකෝ දැන් උදාහරණයක් කරලා ප්‍රභා සංශ්ලේෂණයට හිරුවෙලිය අවශ්‍යද කියන කාරණේ බලද්දී අනිකුත් සාධක ඔක්කොම දීලා හිරුවෙලිය විතරක් දෙන්නේ නැතුව අපිට පුළුවන් සාකපත්‍රයක් පරීක්ෂා කරලා ප්‍රභා සංශ්ලේෂණය වෙනවද කියලා බලන්න. ඒතර අනිකුත් සාධක ස්ථාවරයි. ඒවා දෙන්නේ නැතුව තියන්න පුළුවන් අපිට. ඒවා ටික මේ වෙනස් කරන මේ හිරුවෙලිය විතරක් දෙන්නේ නේ. අනිත් ඔක්කොම ටික දෙනවා. ඉතින් එහෙම පුළුවන් කරන්න දැන් අපිට මේ ආර්ථික විද්‍යාව වගේ විෂයන් වල අනිකුත් සාධක ස්ථාවරව තියලා එකක් විතරක් වෙනස් කරලා එහෙම කරන්න බෑ. ස්වභාවිකව මිනිසුන්ගේ ජීවිත දිහා බලලා මේක කරන්න ඕනේ. ඒ නිසා කල්පිත පරීක්ෂණ කරන්න අමාරුයි. ඒකත් ආර්ථික විද්‍යාව ස්වභාවික විද්‍යාවක් නොවීමට හේතුවක්. හේතුඵල සම්බන්ධතා දුර්වල වීම. يعني මේ හේතුව නිසා මේ ප්‍රතිඵලය වෙනවා කියලා නිශ්චිත වශයෙන්ම ප්‍රකාශ කිරීමේ ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. ඒකත් හරි. ඔය ස්වභාවික විද්‍යාවන්ගේ ඕක හේතුඵල සම්බන්ධතාවය හරිම ප්‍රබලයි. ඉෆෙක්ට් රිලේෂන්ෂිප් එක. හේතුඵල මේකයි මේකට හේතුව මේකයි. නිශ්චිතව කියන්න පුළුවන්. සමාජ විද්‍යාවන්ගේ ඇත්තට මෙහෙම කියන්න අමාරුයි. ඒකත් එක්කෙනෙක් එකක් කියනවා, තව එක්කෙනෙක් තව එකක් කියනවා. සමහරවිට දැන් මම ඔය කිව්වා වගේ දැන් මේ දරුවන් විභාගයේ අසමත් වෙන්නේ ඇයි කියලා සමාජ විද්‍යාඥ කණ්ඩායම් දෙකක් රිසර්ච් දෙකක් කරොත් සමහර ප්‍රතිඵල දෙකක් එන්න පුළුවන්. ඒක හරි ගැටලුකාරී. ඉතින් ඒකත් සමාජ විද්‍යාත්මක විෂයන්ගේ තියෙන ලක්ෂණයක් ඒක. ඒ නිසා ඒකත් ස්වභාවික විද්‍යාවක් වෙන එකත් කරුණක් වශයෙන් ගන්න පුළුවන් අපිට. ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක් වෙන්න බලපාන කරුණක් ඒක. ආර්ථික ආකෘති ආසන්න පුරෝකථන මත පදනම් වීම. ආකෘති ආසන්න පුරෝකථන මත පදනම් වීම. ඒකත් හරි.
නිශ්චිත පුරෝකතන මත නෙමෙයි පදනම් වෙන්නේ. ආසන්න ආර්ථික ආකෘති හදලා තියෙන ආසන්න පුරෝකතන මත. 100% පුරෝකතනය කරන්න බෑ. මෙහෙම වෙනවාමයි කියලා කියන්න බෑ. ඒක හරි. ඒකත් සමාජ විද්‍යාවක් වෙන්න හේතුවක්. නිශ්චිත පුරෝකතන කරන්න බෑ. කරන්න පුළුවන් කියලා මෙතන කියන්නේ. ඔව්. නිශ්චිත පුරෝකතන කරන්න පුළුවන් නම් ඒක ස්වභාවික විද්‍යාත්මක ලක්ෂණයක්. ඒක සමාජ විද්‍යාත්මක ලක්ෂණයක් නෙමෙයි. සමාජ විද්‍යාවේදී බලන්න සමාජ විද්‍යාත්මක ගොඩක් වෙලාවට කියනකොට කියන්නේ මෙහෙම වීමේ වැඩි සම්භාවිතාවයක් ඇත. එහෙම නැතු මෙහෙම වෙනවා කියලා නෙමෙයි කියන්නේ. නමුත් අර විද්‍යාඥයන්ට එහෙම කියන්න පුළුවන්. ස්වභාවික විද්‍යාඥයන්ට එහෙම කියන්න පුළුවන්. ස්වභාවික විද්‍යාවන් අධ්‍යයනය කරන අයට කියන්න පුළුවන්. මොකක් හරි වෙන්න කලින් මේක මෙහෙම වුණා මෙහෙම වෙනවා කියලා කියන්න පුළුවන් ඒගොල්ලන්ට. දැන් පරීක්ෂණයක් කරන්න කලින් ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට කියන්න පුළුවන් මේ දෙක එකතු වුණාම මෙන්න මේක තමයි හැදෙන්නේ. මෙන්න මෙහෙම තමයි මේක වෙන්නේ කියලා නිශ්චිතව කියන්න පුළුවන්. ඒගොල්ලන්ගේ තියරිස් වලට දාලා. දැන් කෙනෙකුට මෙන්න මේ වගේ විස බීජයක් තියෙනවා නම් ශරීරගත වුණාම ඒ විස බීජය නිසා මෙන්න මේ වගේ දේවල් වෙනවා කියන එක නිශ්චිතව ඒගොල්ලන්ට කියන්න පුළුවන් පුතේ. වෛද්‍යවරයෙක් ගිහලා බලපම එයා චෙක් කරාම මේ මොකක් හරි විස බීජයක් වෛරස් එකක් මොනවා හරි මේ ශරීරගත වෙලා තියෙනවා නම් ඒක නිසා ඊළඟට වෙන්න පුළුවන් දේවල් ගැන ඒගොල්ලන්ට කියන්න පුළුවන්. මේක මෙහෙම වුණාම මෙන්න ඒකට පළවෙනි පියවර මෙන්න මේකයි. දෙවෙනි පියවර මෙන්න මේකයි. විනාඩි මෙච්චරකින් ඉෆෙක්ට් එක මෙන්න මේකයි. විනාඩි මෙච්චරකින් ඉෆෙක්ට් එක මෙන්න මේකයි. කියලා ඒගොල්ලන් නිශ්චිතව කියන්න පුළුවන් ඊළඟට වෙන දේ මොකද්ද කියලා. හැබැයි ආර්ථික විද්‍යාවේ අපිට එහෙම කියන්න බෑ. ඊළඟට මොකද්ද වෙන්නේ කියලා කියන්න බෑ. බලාපොරොත්තු නොවන දේවල් ඕන තරම් වෙන්න පුළුවන්. දැන් දරුවන් දන්න ආසන්න සිද්ධි දෙකක් ලංකාවේ වුණා මේ මූල්‍ය ශාස්ත්‍රයේ සම්බන්ධයෙන්. එකක් NDB බැංකුවේ මූල්‍යමය වංචාවක් වුණා කියලා. ඒ පිළිබඳව ෆොරන්සික් ඔඩිට් එක ඉවර කරන්නත් කලින් අර වෝහාරක විගණනයක් කරන්න පටන් අරන් තිනවා. ඉවර කරන්නත් කලින් ඊයේ වාර්තා වෙනවා මේ භාණ්ඩාගාරයේ මුදල් නැති වෙලා තියෙනවා කියලා. දැනට කියනවා මේක ට්‍රාන්ස්ෆර් කරද්දී හැකර් කෙනෙක්ගේ account එකකට ගිහිල්ලා තියෙනවා වගේ කාරණා කියනවා. මේක තාම අපිට අධ්‍යයන වාර්තාව ලැබිලා නැහැ. ඉතින් මම කියන්නේ ඕකේ ප්‍රතිඵලය මොකක් වෙයිද කියලා අපිට කියන්න බෑ නිශ්චිතව. මොකද්ද ඕකේ ප්‍රතිඵලය වෙන්නේ? අපි දන්නේ නැහැ. ආසන්න පුරෝකතන කියනවා මිසක් නිශ්චිත පුරෝකතනයක් අපිට කියන්න බෑ. ඉතින් ඒක නිසා අපි මේක මෙතන කියන්නේ පුළුවන් කියලානේ. ඒක වැරදි. පුළුවන් නම් ඒක දාන්නේ ස්වභාවික විද්‍යා ගණයට. බැරි වුණොත් තමයි ඒක සමාජ විද්‍යාත්මක ගණයට දාන්නේ. නිශ්චිත පුරෝකතනයක් කරන්න පුළුවන් කියන ප්‍රකාශය සමාජ විද්‍යාවක් වීමට බලපාන කරුණක් නෙමෙයි. ඒ නිසා අපි පළවෙනි එකට පස්වෙනි උත්තරේ තමයි නිවැරදි උත්තරේ කියලා ගන්න. ඊට පස්සේ අපි යමු දෙවෙනි එකට. නිදහස් වෙළඳපොළ ආර්ථිකයක මිල යාන්ත්‍රණයේ කාර්යයන්ට අදාළව පහත දී ඇති ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය වන්නේ කවරක්ද කියලා තමයි අහන්නේ. අපි බලමු ඒකට අදාළ ප්‍රකාශ මොනවද කියලා. වෙළඳපොළ මිල පහළ යෑමට සැලැස්වීමෙන් භාණ්ඩයක අධි ඉල්ලුම ඉවත් කෙරේ. දැන් අධි ඉල්ලුමක් හරි අධි සැපයුමක් හරි වෙළඳපොලේ තියෙනකොට මිල ඉහළ පහළ ගිහිල්ලා ඒ අධි ඉල්ලුම හෝ අධි සැපයුම හෝ ඉවත් කරනවා කියලා අදහසක් ආර්ථික විද්‍යාවේ තියෙනවනේ. අධි ඉල්ලුමක් හරි අධි සැපයුමක් හරි තියෙනකොට ඒ අධි ඉල්ලුම හෝ අධි සැපයුම ඉවත් කිරීම සඳහා මිල ඉහළ පහළ යෑමක් සිදු වෙනවා. ඒක හරි. ඒකෙන් තමයි ඒක බැලන්ස් කරන්නේ. ඒක හරි අපි පිළිගන්නවා ඒක. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මිල පහළ යනවද ඉහළ යනවද කියන එකනේ. දැන් පළවෙනි එකේ කියන්නේ අධි ඉල්ලුමක් තියෙනවා. අධි ඉල්ලුමක් තියෙනවා කියන්නේ ඉල්ලනවා වැඩි. සපේනවා අඩුයි. ඕක නැති කරන්න නම් මිල ඉහළ යන්න ඕනේ. අධි ඉල්ලුම ඉවත් කරන්න නම් ඉල්ලුම අඩු කරන්න එපා. සැපයුම වැඩි කරන්න එපා. ඒතර සැපයුම වැඩි කරන්නයි ඉල්ලුම අඩු කරන්නයි මිල ඉහළ යෑමක් තමයි වෙන්න පුළුවන්. ඒතර මිල පහළ යෑමෙන් අද ඉල්ලුම ඉවත් කරනවා කියන ප්‍රකාශය වැරදි. මේ පහළ කියන වචනේ නිසා මේ ප්‍රකාශය වැරදි. මිල අඩු වෙනකොට තව ඉල්ලනවා මිනිස්සු. එතකොට අද ඉල්ලුම් ගැටලුව උග්‍ර වෙනවා මිසක් අද ඉල්ලුම අඩු වෙන්නේ නැහැ. ඒ නිසා පැහැදිලි වචනේ මේ ප්‍රකාශයේ වැරද්ද තියෙන්නේ කොතනද? ඔය පහළ කියන වචනේ. මිල ස්ථායීතාව සහතික කරයි. මිල යාන්ත්‍රණේ මිල ස්ථායීතාව සහතික කරන්නේ මිල යාන්ත්‍රණය කියලා කියන්නේ මිල ඉහළ යෑමෙන් සහ පහළ යෑමෙන්
වෙළඳපොළ තුලනය කරන එකනේ. නේද? එතකොට එතනදී මිල යාන්ත්‍රණයේ ස්ථායීතාවය ඒක ඉතින් වෙනම අරමුණක් හැටියට අරගෙන කරන්න ඕනේ වැඩක්. වෙළඳපොලේ මිල ස්ථායීතාවය ආරක්ෂා කරනවා කියන එක මිල යාන්ත්‍රණයේ වැඩක් නෙමෙයි. මිල යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. ඒ මිල යාන්ත්‍රණය ක්‍රියාත්මක වීමේදී තියෙන ආර්ථිකමය ගැටලු අවම කිරීම සඳහා ඒක වෙනම කණ්ඩායමක් ඉඳලා ප්‍රතිපත්තිමය වශයෙන් කරන්න ඕන දෙයක්. ඒක ප්‍රතිපත්තිමය වශයෙන් කරන්න ඕන දෙයක්. ඒක මිලේ වැඩක් නෙමෙයි. හරි. ඒතර මිලේ වැඩක් වෙනම තියෙනවා. ඒක කන්ට්‍රෝල් කරන අය ඒක බලලා ඉවර වෙලා මේ කරන වැඩේ එයා කරගෙන යන අතරතුරේදී මොනවා හරි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා නම් ඒව නිවැරදි කිරීම නියාමනය කිරීම ඒක වෙන කණ්ඩායමක් විසින් කළ යුතු දෙයක්. ප්‍රතිපත්ති සම්පාදකයෝ. මිල කරන්න ඕන වැඩක් නෙමෙයි ඒක. ඒක නිසා ඒක අපිට ගන්න බෑ වැරදි ප්‍රකාශයක්. නිෂ්පාදන ඉලක්ක තීරණය කිරීමට ආණ්ඩුව මිල යාන්ත්‍රණය උපයෝගී කරගනි. දැන් පැහැදිලිවම අපි කතා කරන්නේ වෙළඳපොළ ආර්ථිකයක් ගැනනේ පුතේ. මේ ආණ්ඩුව මේ ඉලක්ක නියම කරනවා තීරණ ගන්නවා වගේ කාරණා වැඩක්ම නැහැ කියවනකොටම තේරෙනවා. අපි කතා කරන්නේ වෙළඳපොළ ආර්ථිකයේ ගැන නම් වෙළඳපොළ ආර්ථිකයක් ගැන කතා කරද්දී ආණ්ඩුවේ කතාවක් විතරට ඇද ගන්න ඕනේ නෑ අපි. ආණ්ඩුවට ඉලක්ක නියම කිරීම අරව මේවා කරන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා ඒක වැරදි කියවනකොටම තේරෙනවා. ඒක අපිට අයින් කරන්න පුළුවන් කියලා. මිල ගණන් පහත වැටීම නිෂ්පාදන ආයතන වෙළඳපොළ ප්‍රවේශ වීමට දිරිමත් කරයි. ඒකත් කියවනකොටම තේරෙනවා. ඕක ආර්ථික විද්‍යාවක් ඕනේ නෑ. සාමාන්‍ය දැනීමෙන් දරුවන්ට තේරෙනවා මිල අඩු වෙනකොට නිෂ්පාදකයෝ අධෛර්යවත් වෙනවනේ. අලුතෙන් නිෂ්පාදකයෝ මාකට් එකට එන්නේ නෑනේ මිල අඩු වෙනකොට. ඒ නිසා ඒකත් වැරදි. ඒ නිසා ඒවා වැරදි ප්‍රකාශ. එතකොට පස්වෙනි එක මේ මිල සානුබල සැපයීමේ සාධකයක්. ඉන්සෙන්ටිව් ෆැක්ටර් ලෙස ක්‍රියා කිරීම කියන එක අපි හැමෝම දන්න දෙයක්. ඒ කියන්නේ වෙළඳපොළ ආර්ථිකයක මිලේ කාර්යයන් තුනක් තියෙනවා කියලා කියනවනේ සාම්ප්‍රදායිකව. මොකද්ද? සඥානිකුත් කිරීම, සානුබල සැපයීම, සලාක කිරීම. ඒතර සාමාන්‍යයෙන් අපි දන්න කියන දේවල්. කාරණා තුනක් තියෙනවා කියලා. එතකොට මිලට පුළුවන් සානුබල සාධකයක් හැටියට ක්‍රියාත්මක වෙන්න. Taman නිපදවන භාණ්ඩයේ මිල වැඩි වෙනවා නම් මොටිවේට් වෙනවා ප්‍රොඩියුසර් නිෂ්පාදකයා. ඒ නිසා එයා ඒ ගැන උනන්දුවෙන් උවමනාවෙන් භාණ්ඩ නිපදවීම කරනවා. ඒ නිසා මිල කියන එක මිනිස්සුන්ව උනන්දු කරනවා. ඔබේ වැටුප් වැඩි වෙනවා නම් ඔබේ ඒ වැඩි කරන්න තියෙන උනන්දුව වැඩි වෙනවා. ලාභය වැඩි වෙනකොට ඒ ව්‍යාපාරිකයා තව තව උනන්දු වෙනවා. ඒ වගේ තමයි. ඒ නිසා මිලට ඒ වැඩේ කරන්න පුළුවන්. මොටිවේෂන් ෆැක්ටර් එකක් විදිහට, අභිප්‍රේරණ සාධකයක් විදිහට මිලට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා ඒක තමයි අපි නිවැරදි පිළිතුර හැටියට ගන්න පස්වෙනි උත්තරේ. ඊට පස්සේ ප්‍රධාන අංක 3ට යමු අපි. දැන් සමහර දේවල් තියෙනවා පුතේ ඒවා තනිකර මූලාශ්‍රගත වෙන දේවල්. මූලාශ්‍රගත වෙන දේවල් ඒවා අපි හිතන්න දේවල් නෙමෙයි. දැන් මේ මූලාශ්‍රය සමහර වෙලාවල සඳහන් කරන්නේ මම මේක හදද්දී හැම වෙලාවෙම මූලාශ්‍ර භාවිතා කරා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මූලාශ්‍රයකින් අරගෙන තමයි ප්‍රකාශ කරන්නේ. ප්‍රකාශ කරද්දී මූලාශ්‍රය දාන්නේ නෑනේ ගොඩක් අය. ඉතින් මම හැම වෙලෙම මූලාශ්‍ර දෙනවා. එකක් තමයි විශේෂයෙන්ම ගුරුවරුන්ට මේක බලන අය ඉන්නවා. ඒගොල්ලන්ට පුළුවන් ඒතර මම මූලාශ්‍රය දුන්නම මූලාශ්‍රය දිගේ ගිහිල්ලා තොරතුරු තව හොයාගන්න. ඒක හරි වැදගත්. දරුවන්ට ඒක එච්චර වැදගත් නෑ. නමුත් දැන් ඔයාලට උනත් මේක මෙහෙම තියෙනවනේ කියලා එතකොට දන්නවනේ. මොකද ආර්ථික විද්‍යාව මම නැවත කියන නිශ්චිත නෑ. එක එක්කෙනාගේ එක එක අදහස් තියෙන්නේ. එතකොට දැන් එක අපි උත්තරයක් හොයාගන්නවා නම් අපි පිළිගත්ත එක අදහසක් තියෙන්න බෑ අපිට. නැත්තම් තව පොතක් කියවද්දී ඔයාලට වෙන කෙනෙක් වෙන මොනවා හරි කියලා තිබුණොත් එහෙම අවුලක් වෙනවා. ඒතර එකක් තමයි අපේ සිලබස් එක කියන රාමුව ඇතුලේ අපි ඉන්න ඕනේ. ඒතර මේ රාමුව ඇතුලේ තියෙන කාරණා කවුද ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා ඒකේ නැහැ. සිලබස් එකේ හරි කොහෙවත් නැහැනේ. ඒ ගැන තමයි මම මේ දැනුවත් කිරීම කරන්නේ. සිලබස් එකේ මෙන්න මෙහෙම තියෙනවා. මෙන්න මේක තියෙන්නේ මෙන්න මෙතනයි. එයාගේ අදහස මෙන්න මේකයි කියලා කිව්වහම ඔයාලට ලේසි අර රවුම ඇඳ ගන්න. මොකද එතකොට බලන්න පුළුවන් වෙන එක්කෙනෙක් වෙන මතයක් පළ කරොත් මෙයා වෙන එක්කෙනෙක් එහෙම කියලා තියෙන ඒක අපිට අදාළ නැහැ. සිලබස් එකේ තියෙන මේකනේ කියලා රවුමක් ඇඳගෙන ඒක ඇතුලේ ඉන්න පුළුවන්. විභාග සමත් වෙන්න පුළුවන් එහෙමයි. තුන් ලෝකෙම තියෙන දේවල් දැනගෙන විභාගෙ පාස් වෙන්න බෑ. මේ පරම සත්‍ය නෙමෙයිනේ පුතේ. මේව සම්මුති. ඒතකොට මේ සම්මුතියක් හදනවා අපි සිලබස් එකක් ඇතුලේ. අපි මෙන්න මේ දේවල් හරි කියලා පිළිගමු. මේ මෙතරින් අපි මේක සීමා කරගමු. මෙන්න මේ තෝරාගෙන තියෙන දේවල් ඇසුරෙන් විතරක් අපි ඉගෙන ගමු කියලා සම්මුතියක් හදාගෙන තියෙන්නේ. ඒතකොට මේ සම්මුතියෙන් පිට දේවල් ඕන තරම් තියෙන්න පුළුවන්. හැබැයි අපිට විභාගෙට ලකුණු ගැනීම සඳහා අවශ්‍ය වෙන්නේ අර සම්මුතිගත කාරණා පිළිබඳව තියෙන අවබෝධය. ඒ තුල විතරක් අපි මහාචාර්ය ලිප්සිට අනුව
මධ්‍ය සැලසුම් ක්‍රියාවලිය ආර්ථිකයේ මෙහෙයවීමේ යාන්ත්‍රණයක් වශයෙන් අසමත් වීමට බලපෑ කරුණක් වන්නේ කුමක්ද කියලා. මෙන්න මේ ඔය මධ්‍ය සැලසුම් ආර්ථිකයේ කඩාවැටීම ගැන අර මේ රිපෝට් ගොඩාක් ලියුණානේ. නමුත් දැන් උතනදී දැන් අපි ගන්නෙ මොකද්ද කියන දේ මට මූලික වශයෙන් ප්‍රශ්නයක් ඇති වුණා. දැන් මට ඕක කියවනකොට තේරෙනවානේ මොන පොතෙන්ද ඕක ගන්නෙ කියලා. දැන් අපි ගුරුවත් පොත. අපි ගුරුවත් පොතේ පිටු අංක 31 ඒගොල්ලෝ කියනවා මෙන්න මෙහෙම කතාවක්. විධාන ආර්ථික ක්‍රමයක දුර්වලතා පහත දැක්වෙන පරිදි දැක්විය හැකිය කියලා. පිටු අංක 31 කියනවා. සංවිධානය හා සම්බන්ධීකරණය පිළිබඳ ගැටලු. පිළිවෙලට ගන්න. 2 තත්ත්ව පාලනයේ බිඳ වැටී. 3 සානුබල ප්‍රමාණවත් නොවීම. 4 පරිසර හායනය. මේ 4 මම දැක්කේ නෑ රිපෝට් වල පිළිවෙලකට එහෙම කවුරුත් කියලා තියෙනවා. පිළිවෙලට 4. සංවිධානය හා සම්බන්ධීකරණය පිළිබඳ ගැටලු, තත්ත්ව පාලනයේ බිඳ වැටීම්, සානුබල ප්‍රමාණවත් නොවීම, පරිසර හායනය. එතකොට මේක පොදු අදහසක් වෙන්න බෑනේ. දැන් මේ 4නේ අපි කතා කරන්න ඕනේ. දැන් මම ඕක බැලුවා කොහෙද මේක තියෙන්නේ. දැන් එතකොට මට හම්බ වුණා මහාචාර්ය ලිප්සිගේ, ඒකයි මම ලිප්සිය උපුට ගත්ත කෙලින්ම මේ පොත. මේක මේ First Principles of Economics. මේක එතකොට second edition එක රිචඩ් ජී ලිප්සිගේ ඔක්ස්ෆර්ඩ් ප්‍රෙස් එකෙන් ගහලා තියෙන. එතකොට මේකේ තියෙනවා පිටු අංක 17. හරිද? ඔන්න බලන්න. එක තියෙන්නේ මේකේ failure of organization. මෙතන කියනවා සංවිධානකරණය දුර්වල වීම. මේක දෙක කියනවා failure of quality control. මේකේ දෙක කියනවා තත්ත්ව පාලනයේ බිඳ වැටීම. මේක 3 කියනවා lack of incentives. මේකේ කියනවා සානුබල ප්‍රමාණවත් නොවීම. මේකේ 4 වෙනි එක කියනවා environmental degradation. මෙතන කියනවා පරිසර හායන. එක තනිකර මෙතනින් අරන් තියෙන්නේ. නැත්නම් මේකේ තියෙන පිළිවෙලට මේ කරුණු 4 විතරක් මෙතන ගන්න චතුරාර්ය සත්‍ය නෙමෙයිනේ. දැන් මෙතන 4ක් තියෙනවා නම් මෙතන 4ක්ම ගන්නෙ. සහ මේ පිළිවෙල. ඒකට අනිවාර්යයෙන් මෙතනින් තමයි අරන් තියෙන්නේ. ඒතර මේක අරගෙන මහාචාර්යවරයෙක් පොතක් ලියලා තියෙනවා. මම ඒකේ බැලුවා විස්තරකරණය මේක කොහොමද තියෙන්නේ කියලා. ඒවම තමයි පරිවර්තනය කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මහාචාර්ය ලිප්සි කියලා නම මෙතන භාවිතා කරා. මම එතනින් උපුටගෙන තියෙන නිසා ගුරුවත් පොත. ඒ කාටවත් කියන්න නෑ ගුරුවත් පොත එහෙම කරලා නෑ. එහෙම තමයි කරලා තියෙන්නේ. ඒක ප්‍රශ්නයක්වත් නෙමෙයි. ඉතින් ගුරුවත් පොත කියලා කියන්නේ මේ ආර්ථික විද්‍යාව කියලා කියන්නේ සොයම්බූත ඥානයක් නෙමෙයිනේ පුතේ. ඒක ගැටලුවක් කියලා නෙමෙයි මම මේ කියන්නේ. මම මේ අඳුන ගන්නවා මේකෙන් තමයි මේක අරන් තියෙන්නේ කියලා. එතකොට ඒක ස්ටඩි කරපුවාම අපිට පොඩි අනුමානයක් ගන්න පුළුවන් ප්‍රශ්න පත්‍ර පිළිබඳව. ඒ වගේ දේවල් කියවලා තමයි අපි මේ ප්‍රශ්න පත්‍ර හදලා තියෙන්නේ. ඒකයි ඔයාලට කියන්න ඕන කියලා තිබුණේ. ඒක උපුටා ගැනීම වැරද්දක් එහෙම නෙමෙයි. ජාත්‍යන්තර තලයේ පොත්පත් අරගෙන තමයි ඒව හදන්න ඕනේ. එහෙම හදන එක හොඳයි. තමන්ගේ හිතවල ලියන්න නැතුව. පොතකින් උපුටගෙන ලෝකේ සාමාන්‍යයෙන් භාවිතා කරන ටෙක්ස්ට් බුක් එකක් අරගෙන ලියන එක හරි වැදගත් හොඳයි. තමන්ට ඕන දේවල් ලියන්න නැතුව. ඒක වැරද්දක් නෙමෙයි මම කිව්වේ. මේකෙන් තමයි අරන් තියෙන්නේ කියලා. ඒකයි මේ නම භාවිතා කරන්නේ. දැන් කෙනෙක් අහන්න පුළුවන් ඇයි මේ නම පාවිච්චි කරන්නේ කෙලින්ම කියලා. ඒ නම පාවිච්චි කරන්නේ ඒකයි. එයා ලියපු පොතෙන් අරක අරගෙන තියෙන හින්දා ඒ කරුණු ටික. හරි. එහෙනම් ඔන්න අසමත් වීමට බලපෑ කරුණ දැන් අරක තියෙන ඒවයි නේ ගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා බලපු ගමන්ම සානුබල ප්‍රමාණවත් නොවීම කියන එක තමයි අපිට lack of incentives කියන එක ප්‍රොෆෙසර් ලිප්සි ගේ පොතට අනුව නම් lack of incentives තුන්වෙනි කාරණේ වශයෙන් දාලා තියෙනවා. අපේ ගුරුවත් පොතේ තියෙන තුන්වෙනි කාරණේ හැටියටම තමයි. ඉතින් ඒක නිසා මේ ඒක තමයි ගන්නෙ. දැන් අපි උදාහරණයක් වශයෙන් මම කියන කාරණේ තේරුම් ගන්නවාලයි මම මූලාශ්‍ර දෙන්නේ. දැන් මේ නාස්තිය දූෂණ හා වංචා කියන කාරණෙත් සමහර පර්යේෂණවල තියෙනවා. සමහර පර්යේෂණවල තියෙනවා. දැන් විශේෂයෙන්ම මේ ජැනෝස් කෝර්නායි කියලා හංගේරියන් ඉකොනොමිස්ට් කෙනෙක්. මෙයාගේ පොත තමයි ගොඩාක් අය පිළිගන්නේ මේ සමාජවාදයේ කඩාවැටීමට ඇත්තටම මේ ප්‍රායෝගිකව බලපාපු කාරණේ මොකද්ද කියන එක. ඒ පොත ගොඩක් අය මේ පිළිගන්නවා ඒක. එතකොට එයා ඔය soft budget constraint කියන තියරි එකක් ගෙනල්ලා මේ soft budget එකක් හදපු නිසා තමයි ඕක උනේ. හරහා නාස්තිය දූෂණය වුණා කියන එක පැහැදිලිවම කියලා තියෙනවා එයාගේ බුක් එකේ. ඉතින් ඒකත් ඒතර කරුණක් තමයි. ඉතින් ඒක නමුත් අර කාරණා ලයිස්තු වෙන නිසා තමයි මේ අපි මේක ගන්න මේක පැහැදිලිවම දකින්නට ලැබෙන ලක්ෂණයක්. අර ඒක සානුබල නැතිවීම නිසා සමාජවාදී දුර්වල වෙනවා කියන එක අපි න්‍යායාත්මකව වුණත් දන්න දෙයක්. මිනිස්සු නිද්‍රාගත වෙනවා, කම්මැලි වෙනවා. ඒගොල්ලන්ට සානුබලයක් නැහැ. ඒගොල්ලෝ මැරිලා වැඩ කරත් ඒගොල්ලෝ මොනවා කරත් ඒගොල්ලන්ට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ එකම විදියකට තමයි. ජීවන තත්ත්වය සමානයි. නේද? ඔව්. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ කල්පනා කරන්න පුළුවන් සමහර වෙලාවට.
මොනවා කරත් ඉතින් අපිට ඕකමනේ හම්බ වෙන්නේ කියලා. ඒ නිසා ඒකෙන් lack of incentives මිනිස්සුගේ දුර්වල වෙන්න පුළුවන්. මිනිස්සු අකාර්යක්ෂම වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ උත්තරය මේ කරුණ උත්තරයක් හැටියට අපිට ගන්න පුළුවන් පැහැදිලිවම මූලාශ්‍රවල තියෙන නිසා. ඒක හිතන්න දෙයක් නැහැ. පාඩම් කරපු ළමයෙකුට ටක් ගාලා කරන්න පුළුවන්. අමාරු ප්‍රශ්නයක් නෙමෙයි ඒක. මම අර ඒක කෙලින්ම පොතේ තියෙන පොත් ප්‍රශ්න කියලා මේවට කියන්නේ පොතේ තියෙන එක එහෙමම ප්‍රශ්නයක් විදිහට අරගෙන තියෙනවා. හිතන්න දේවල් කල්පනා කරන දේවල් නැහැ. දැනුම විතරයි බලන්නේ. ඊළඟට මේකේ අර මේකත් අමාරු ප්‍රශ්නයක් නෙමෙයි. මේ අපි දන්නවා ඔය ආර්ථික පද්ධති වල කාර්ය සාධනේ performance evaluation එකකට යනකොට එයාගේ performance කොහොමද කියලා අපි economic system එකක ආර්ථික පද්ධතියක කාර්ය සාධනය ගැනීම කියලා මේකට කියන්නේ. කාර්ය සාධනය ගැනීමක් කරද්දී එක එක මිනුම් දඬු අරගෙන තමයි ඒක කරන්නේ අපි. දැන් ඔයාලගේ උනත් performance check කරන්න exam එකක් තියෙන්නේ. monthly test තියෙනවා නේද? තව mock exam කියලා සමහර අය පන්ති වල එහෙම කරනවා. එක එක නම් දාලා අමුතු විභාග ක්‍රම පහුගිය කාලේ ආවා. ඉතින් ඒ විභාග දීලා තමයි ඔයාලගේ කාර්ය සාධනෙ මනින්නේ as a student. පුද්ගලයෙක් විදිහට නෙමෙයි. ළමයෙක් විදිහට ඔයාලගේ කාර්ය සාධනෙ කොච්චර හොඳ මට්ටමක පවත්වාගෙන ගිහිල්ලා තියෙනවද? දැන් ක්‍රිකට් කෙනෙක් ගත්තොත් ඒගොල්ලෝ ගහන ලකුණු බැට්ස්මන් කෙනෙක් නම් බෝලර් කෙනෙක් නම් ඇවරේජ් විකට් කීයක් අරන් තියෙනවද? ඕවර්ऑල් performance ඊළඟට කොහොමද? ඕවනේ චෙක් කරන්නේ. එතකොට ඒගොල්ලන්ගේ ඒවා ට්‍රැක් රෙකෝඩ්ස් බලලා තමයි කියන්නේ ඔයාගේ performance හොඳයි, ඔයාගේ හොඳ නැහැ. එහෙම කියලා කියන්නේ. ඉතින් ඒ වගේ මේ ආර්ථික පද්ධතියකත් කාර්ය සාධනයේ ඇගීම සඳහා මිනුම් දඬු ලැයිස්තුවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් දරුවන්ට ඒවා ඉතින් මේ කටපාඩම් කරගෙන ඇතිනේ ඔයාලා. නිකන් පාඩම් කරන්න තියෙන්නේ. ඔය අපේ ගුරුවත් පොත්වල කරුණු 8ක් සඳහන් වෙනවා. ඒ කාර්ය සාධන 8ක්. දැන් ගුරුවරු ඔයාලට උගන්වලා තියෙනවා. ඒ 8 මතකද කියලා තමයි මේකෙන් පරීක්ෂා කරන්නේ. ඒතර මේක බලාගෙන යනකොට දරුවන්ට පේනවා මෙන්න මේ කාරණේ තමයි ඕකේ නැත්තේ කියලා. මොන කාරණේද? දරිද්‍රතාව. මේකනේ නැත්තේ. අනිත් ඒවා තියෙනවා. නේද? කාර්යක්ෂමතාවය, ආර්ථික වෘද්ධිය, මිල ස්ථායීතාවය, ආර්ථික නිදහස, පරිසරයේ ගුණාත්මක භාවය ඒවා තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඒ ලැයිස්තුව පාඩම් ඕනෑම දරුවෙකුට කිසි ගැටලුවක් නැතුව මේක ටක් ගාලා කරන්න පුළුවන්. ඒ නිසා හතරවෙනි ප්‍රශ්නේ අමාරු එකක් නෙමෙයි. නමුත් දැන් අර මේ වගේ ප්‍රශ්න කරනකොට අපි පාඩම් කරලාද, පාඩම් කරපු එක ඇතිද, පාඩම් කරපුවා මට මතකද? ඒ වගේ දේවල් පරීක්ෂා කරන්න සමහර ප්‍රශ්න දාලා තියෙනවා. එහෙම ප්‍රශ්නයක් තමයි මේක. හොඳයි. අපි එහෙනම් ඊළඟට යනවා පස්වෙනි ප්‍රශ්නෙට. මේක ටිකක් අමාරු ප්‍රශ්නයක්. කල්පනා කරන්න ඕන එකක්. හරි පරිස්සමෙන් කරන්න ඕනේ. මේකේ පොඩි මුද්‍රණ දෝෂයකුත් තියෙනවා. ඒකත් අපි ඉස්සෙල්ලාම හරි ගස්සගෙන ඉන්න. මුද්‍රණ දෝෂයක් කියලා කියන්නත් බෑ. ඉතින් මම කොහොමද මං හිතාමතා සමහර දේවල් කරනවා. නැත්තම් ළමයි ඔය මේ මොකද්ද මේ වීඩියෝස් බලන්නේ නැතුව ඉන්නවා කියන්නේ. දැන් මේක කොල කෑලි ටිකක් අච්චු ගහලා විකුණන්න මේ ආර්ථික පරිශ්‍රකයන් සංගමේ ඉන්න ඕනේ නෑනේ. ඒව කරන ඕන තරම් කට්ටිය ඉන්නවනේ. ඒ නිසා මේක ප්‍රොජෙක්ට් එකක් විදිහට යන්න ඕනේ හින්දා තමයි සමහර තැන්වල අපි වරද්දලා තියෙන්නේ. උඩින්ම මේ ප්‍රශ්නේ තියෙනවා රූප සටහනේ දැක්වෙන්නේ කිසියම් රටක නිෂ්පාදන හැකියාව වක්‍රයකේ කාර්ය. ආවස්තික පිරිවැයකින් තොරව මෙන්න මෙතන දාගන්න ඕන පුතේ. තොරව කියන තැනට මෙන්න මෙතනට ඇඩ් කරගන්න. පිරිවැයකින් තොරව භාණ්ඩ දෙකේම ආවස්තික පිරිවැයකින් තොරව භාණ්ඩ දෙකේම නිමැවුමේ වෙනසක් පෙන්눔 කරන්නේ. දැන් භාණ්ඩ දෙකේම නිමැවුම වෙනස් වෙනකොට කොහොමත් ඉතින් ආවස්තික පිරිවැයක් නැහැනේ. නේද? කොහොමත් ආවස්තික පිරිවැයක් නැහැනේ. එතකොට මේ දෙකේම නිෂ්පාදනය වැඩි වෙන්න ඕනේ. කොතන ඉඳන් කොතන්ට යනකොටද දෙකේම නිෂ්පාදනය වැඩි වෙන්නේ කියන එක ප්‍රශ්නයක් ඇතින් ගත්තාම සරල එකක්. ඒ වගේම භාණ්ඩ දෙකේම නිෂ්පාදනය වැඩි වෙනවා නම් ආවස්තික පිරිවැයක් නැහැ. ඒක කොහොමද දන්නවනේ? එකක් වැඩි වෙනකොට අනිත් එක අඩු වෙනවා නම් අනිවාර්ය කැපකිරීමක් කරනවා නම් තමයි ආවස්තික පිරිවැයක් ඇති වෙන්නේ. එතකොට ඒ වල ඉඳන් E දක්වා බලන්න මෙන්න මේ E තලයේ ගහලා බලමු අපි. ඒ වල ඉඳන් E දක්වා. ඕක තමයි හරි උත්තරේ. දැන් ඕක බලමු අපි දෙකේම වැඩි වෙනවද කියලා අපිට ඕන්න මෙහෙම යා කරලා බලන්න පුළුවන්. දැන් A කියන්නේ මේක. ඔන්න මේක මෙච්චරක් හදනවා. මේක මෙච්චරක් හදනවා.
ඔන්න ඕක තමයි මුල් සංයෝගය. ඊට පස්සේ ඔන්න ඊළඟ ලක්ෂයට අනුව ගත්තොත් මේ ඊ ලක්ෂය ඒ කියන්නේ භාණ්ඩ දෙකේම නිෂ්පාදනය වැඩි වෙලා කියලා පේනවනේ පුතේ. නේද? භාණ්ඩ දෙකේම නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා. එතන ගැටලුවක් නැහැ. මේකත් වැඩි වෙලා මෙහෙම මේකත් වැඩි වෙලා. වැඩි වෙලානේ. එහෙනම් මේ උත්තරේ හරි. ඒ වල ඉඳන් ඊ දක්වා කියන පළවෙනි උත්තරේ නිවැරදි. එතකොට ප්‍රශ්නාංක 5. එතකොට ඒක මේ උත්තරවලත් පුතේ හරි ගස්ස ගන්න ඕනේ. පිටු අංක 124 තියෙනවානේ උත්තර මේ පේපර් එකේ. එතකොට ප්‍රශ්න අභ්‍යාස අංක 7 මේ paper number 7 එකේ උත්තර පිළිතුරු අංක 5ට අදාළව මෙතන තියෙන්නේ රෝම ඉලක්කම් අංක 3 කියලා. ඒක රෝම ඉලක්කම් අංක 1 කියලා වෙනස් කරගන්න උත්තරවල. හරි? එතකොට මේකේ ඊළඟට බලන්න පුතේ පළවෙනි දෙවෙනි එකටත් පළවෙනි එකමයි වැදිලා තියෙන්නේ. මේක වෙන්න ඕනේ C අකුර. මෙන්න මෙතන C අකුර දාගන්න. මෙන්න මේක C දාගන්න. C. A වල ඉඳන් C වලට යනකොට දෙකම අඩු වෙනවනේ. දෙකම අඩු වෙනකොට කතා කරන්න දෙයක් නැහැ. ඒක වෙන මොකක් හරි ප්‍රශ්නයක්. ආවස්තික පිරිවැයක් ඇති වෙන්නේ යමක් ලැබෙනකොට තව දෙයක් අහිමි වෙන්න ඕන. දැන් මේක මෙතන වෙලා තියෙන ලැබිලා නැහැ නේ මුකුත්. ඒ නිසා මෙතන ආවස්තික පිරිවැය කියන සංකල්පයක් අදාළ වෙන්නේ නැහැ. ආවස්තික පිරිවැයකට අදාළ නැති දෙයක් මේක. ආවස්තික පිරිවැයක් ඇති වෙන්නේ මොනවා හරි දෙයක් ලැබෙන්න එපා. ලැබෙන දේ වෙනුවෙන් කැප කරන දේ මොකද්ද කියලානේ අපි බලන්නේ ආවස්තික පිරිවැය. ලැබෙන්නේ නැත්නම් ඉතින් මොකද්ද කතා කරන්නේ? ලැබුණාම ලැබිච්ච දේ වෙනුවෙන් කැප කරේ මොකද්ද කියලානේ අහන්නේ. ඉතින් ඒක නිසා මේ ලැබිලා නැත්නම් ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඒක අපි අයින් කරනවා. A වල ඉඳන් B වලට යන එක. A වල ඉඳන් B වලට. දැන් මේක හරීම මේ ලස්සන කතන්දරයක් නේ. ඕක මම හිතන්නේ වෙනම වීඩියෝ එකක් කරා. ඔයාලට මම දාලා තියෙනවා ඒක. ඕක ගොඩාක් අය වරද්දන තැනක් කියලා මම ඒකට වෙනම වීඩියෝ එකක් කරා. මොකද ගොඩාක් දරුවන් සහ ගුරුවරුන් අහන හින්දා මගේ. ඔයාලට මම ඒකේ link එක එවලා තියෙනවා. මට ශූන්‍ය ආවස්තික පිරිවැය පිළිබඳ ගැටලුව කියලා මාතෘකාව යටතේ වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒක ඔයාලට links දාලා තියෙනවා. මම ඒක බලන්න නැති කියලා හිතනවා. බැලුවේ නැත්නම් ඒක මගේ නමින් තියෙන YouTube එකට යන්න. එතකොට ඒකේ තම මේ බලන්න Q&A sessions වල playlist එක. ඒකේ ඇති ශූන්‍ය ආවස්තික පිරිවැය පිළිබඳ ගැටලුව කියලා ඒක බලන්න. ඒකේ ඔක විස්තර කරලා තියෙනවා. ඒ කියන්නේ A වල ඉඳන් B වලට යනකොට දැන් උත්තරේ ගන්න බෑ කොහොමත් මොකද එකයිනේ වැඩි වෙන්නේ. A වල ඉඳන් B වලට යනකොට හාල් වැඩි වෙනවා රෙදි අඩු වෙනවා. ඒතකොට හාල් වැඩි වෙනවා රෙදි අඩු වෙනවා කියන එක කොහොමද මෙතන උත්තරයක් වශයෙන් ගන්න බෑ. හැබැයි රෙදි අඩු වුණාට ඒ අඩු වෙන එක ආවස්තික පිරිවැයක් හැටියට ගන්නෙ නෑ කියන එකත් එතන පැහැදිලි කරලා තියෙනවා. ආවස්තික පිරිවැය මෙතන ශූන්‍යයි. හැබැයි රෙදි වල නිෂ්පාදනය අඩු වෙනවා. ඒ අඩු වෙන එක ආවස්තික පිරිවැයක් වෙන්නේ නෑ. මොකද ඒක අනිවාර්ය කැපකිරීමක් නොවන නිසා කියන එක තමයි අපි එතන කියන්නේ. වීඩියෝ එකේ මම ඒක දීර්ඝව කතා කරලා තියෙන හින්දා මම ඒක මෙතන කතා කරන්න යන්නේ නැහැ. ඔයාලා ඒක බලන්න. ඒ කියන්නේ ආවස්තික පිරිවැය වෙනයි අර වොලන්ටරි වේස්ට් කියන එක. ස්වේච්ඡා නාස්තිය කියලා එකක් තියෙනවා. ඒක තමයි උතන වෙන්නේ. ඒ නිසා ඒක සහ ආවස්තික පිරිවැය පටලව ගන්න එපා. වක්‍රයේ ඇතුලේ කොතන තිබුණත් ආවස්තික පිරිවැය ශූන්‍යයි. වක්‍රයේ ඇතුලේ නම් සංයෝගයේ තියෙන ආවස්තික පිරිවැය ශූන්‍යයි. ඉතින් ඒක නිසා මේ අපි ඒක ගන්නෙත් නැහැ. D වල ඉඳන් E වලට යද්දි පැහැදිලිවම ආවස්තික පිරිවැයක් තියෙනවා. පැහැදිලිවම ආවස්තික පිරිවැයක් ඒකේ තියෙනවා. මොකද හේතුව වක්‍රේ මතනේ. ඒකට කියන්නේ අනිවාර්ය කැපකිරීම. ඒක අනිවාර්යෙන් කැපකිරීම කරන කලාපය තමයි DE කියන්නේ වක්‍රේ මත. ඒතර එකක් වැඩි වෙනවා ඒ වෙනුවෙන් අනිත් එක අඩු වෙනවා. ආවස්තික පිරිවැයක් පැහැදිලිවම තියෙනවා. එවැනි අවස්ථාවක් නැත කියලා කියන්නත් බෑ. ඒ අනුව අපි පළවෙනි උත්තරේ තමයි ඒකට නිවැරදි උත්තරේ කියලා ගන්න. පළවෙනි උත්තරේ නිවැරදි කියන එක ටක් ගාලා පේනවා. නමුත් අපි අර බලන්නේ අනිත් උත්තර ඇයි වරදින්නේ කියන එකත් අපි සාකච්ඡා කරගෙනම ගියප එකක් නේ. හරි. එහෙනම් අපි එතනින් ඒක අවසන් කරනවා. ප්‍රශ්නාංක 5ට උත්තරේ අංක 1.